කොරටුව ආයිබෝවන් සුබ සැන්තෑවක්. කොරටුවෙන් ඔබ අප මුණ ගැසෙන වෙලාව. අදත් කොරටුවෙන් විශේෂංග කිහිපයක් අපි ඔබ වෙනුවෙන් සූදානම් කළා. කොවි බිමට තාක්ෂණයෙන් වැල්ලල වගාවට සූදානම් වෙමු. දිවියක වරුණින් ආරක්ෂිත වගාගෘහ පවත්වා ගනිමින් ආදායම් උපයන ව්‍යවසායකයෙක්. ගොවි ගැටලුවට ලබා දෙන පිළිතුර බෝංචි මැස්සා පාලනය කරන්නේ කොහොමද? ආරාධනා කරනවා ඔබට මේ තොරතුරු දැනගන්න කොරටුව සමග රැඳී ඉන්න. දේශීය අලවලට හොඳ ඉල්ලුමක් මේ වෙනකොට අපේ රටේ තිබෙනවා. ඒ නිසාත් පලිබෝධහා රෝග අඩු භෝගයක් නිසාත් ඉහළ ආදායමක් ලබාගත හැකි නිසාත් දේශීය අලවගාව සාර්ථක ලෙස සිදු කරන්න පුළුවන්. ඉදිරියට එන්නේ අලවර්ග හිටවන්න හොඳම කාලය. ඒ නිසා අද දේශීය වැල් අලවගාවට භූමිය සකස් කරගන්න ආකාරය ගැන අපි කතා බහ කරනවා. මේ තොරතුරු මිල්ලනේ කෘෂිකර්ම උපදේශක මුන්දික පුෂ්ප කුමාර මහතාගෙන්. වැල්වල වගා කරනකොට ගෙවත්තේ යම්කිසි ඉඩක මේක කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා වැඩි වපසරියක භෝගේ සිටවනවා වෙන්න පුළුවන්. ඒක නිසා මේකට බිම් සකස් කිරීමේ කටයුතු කරන්න ඕන. ගොඩක් වෙලාවට වැල්වල වර්ග අපිට අතුරු වගාවක් විදියට කරන්න පුළුවන්. පොල් ඉඩම් වල එහෙම නැත්නම් වෙනත් බහුවාර්ෂික වගා අතරේ පළතුරු වගා අතරේ අතුරු වගාවක් විදියට කරන්න පුළුවන්. විශේෂයෙන් වැදගත් වෙනවා පොල් ඉඩම් වල අතුරු වගාවක් විදියට කරන එක. එතකොට මේකේ මූලිකම වැදගත් වෙන දේ තමයි හොඳින් පස සකස් කරගන්න එක. කල වර්ගයක්නේ. අල බහිඳු වමනා කරන සැහැල්ලු පසක් හදා ගන්න ඕනේ. ඒක සඳහා උදළු මුල්ලුවකින් උදැල්ලකින් යන්ත්‍ර භාවිතා කරලා අඟල් 10ක් 12ක් පමණ ගැඹුරට පස කඩා ගන්න ඕන. පස බුරු කර ගන්න ඕන. ඊට පස්සේ අවශ්‍ය කරන පෝෂක සපයා ගන්න අපිට ඩොලමයිට් පාවිච්චි කරන්න පුළුවන්. ඩොලමයිට් වර්ග මීටරයකට ග්‍රෑම් 500ක් වගේ ප්‍රමාණයක් කියලා දාන්න. හිටවන්න හොඳම මොන කාලෙද? සිටුවීම ආරම්භ කරන්න පුළුවන් අප්‍රේල් වෙනකොට. හිටවන්න තෝරගන්න අල කැබලි මොන වගේ ප්‍රමාණයෙන්ද තියෙන්න ඕන? වැල්ලලවල රඳවන අල කැබැල්ලක් ග්‍රෑම් 150 200ක වගේ විශාල අල කැබැල්ලක් වෙන්න ඕනේ. වලවල් සකස් කර ගැනීම කොහොමද හරියටම කරගන්නේ? වැල්ලල වගාවක් සාමාන්‍යයෙන් කරන්නේ බිම සකස් කරගත්ත වලවල් වල වලකර ප්‍රමාණය කියලා කියන්නේ මේ අල බහිඳු වමනා කරන සැහැල්ලු පසක් හදා ගන්න ඕනේ. ඒක නිසා සාමාන්‍යයෙන් උදළු මුල්ලුවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උදැල්ලෙන් වෙන්න පුළුවන් ගැඹුරට සකස් කරගත්ත. ඒ කියලා කියන්නේ අඟල් 8ක් 10ක් ගැඹුරට වගේ බේසමක් හැඩයට හදාගත්ත බොරු කරගත්ත පසක් තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒ විදිහට හදාගත්ත පසක පොළොව මට්ටමෙන් ඉහළට වෙන්න පස ගොඩ කරනවා. කාබනික පොහොර දාලා සැහැල්ලු පස හදලා ඉඳන් පස ගොඩ කරනවා. ඊට පස්සේ මෙතන තමයි අල කැබලි හිටවන්නේ. එතකොට අල කැබල්ලක් හිටවනකොට ග්‍රෑම් 200ක වගේ අල කැබල්ලක් ඇඟිලි අල 3ක් 4ක් වගේ තියෙන විදිහේ අල කැබල්ලක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපිට අල කැබලි කපන්න වෙනවා. ඒ කැපුම උනත් වල අපිට 10 අඟුරු තවරන්න එහෙම නැත්නම් අලු තවරලා වගේ අල වලට වෙන හානිය වළක්වා ගැනීම එහෙම නැත්නම් අවම කර ගැනීම කරන්න පුළුවන්. අල වර්ධනය වෙන්න සැහැල්ලු පසක් වැදගත් වෙනවා. ඒ සඳහා කාබනික පොහොර යොදන්න වෙනවා. ඒ සඳහා ගොම වෙන්න පුළුවන්, කුකු පොහොර වෙන්න පුළුවන්, කාබනික පොහොර වෙන්න පුළුවන්. පාවිච්චි කරලා හොඳ කාබනික ද්‍රව්‍ය වලින් පොහොසත් වලක් සකස් කරගන්න ඕනේ. ආධාරක සපයනවා නම් කොහොමද අපි ඒක කරන්න ඕනේ? ආධාරක සඳහා ඍජු ලීයක් එහෙම නැත්නම් උණ කොවුල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දියපර කුරටිය වගේ ලී වෙන්න පුළුවන්. ඒ වගේ හිටෝලා හිට ආධාරකයක් සකස් කරගන්න. සාමාන්‍ය මේ ආධාරකයේ උස විශේෂයෙන් වැදගත් වෙනවා. වැල උස වැඩි කරගන්න අඩි 10ක් 12ක් පමණ උසට තියෙන ආධාරක ලී හිටව ගන්නවා නම් වැඩි ප්‍රභාසංශ්ලේෂක අවකාශයක් හදාගෙන වැල් වැඩි පරාසයකට දුවලා අලවල ප්‍රමාණය ආකන්දවල ප්‍රමාණය විශාල කරගන්න පුළුවන්. වැල් අල වගාවක වල්පැල පාලනය කරගන්නේ කොහොමද? වල්ලේම පාලනය කරන්න අපිට අත්‍යවශ්‍ය දෙයක් තමයි වසුනක් යොදන එක. වසුන් සඳහා පිදුරු පාවිච්චි කරන්න පුළුවන්, වියලි 10ක් පාවිච්චි කරන්න පුළුවන්, ග්ලිසීඩියා වගේ කොළ රොඩු වියලි තුරුණු මේ වගේ දෙයකින් අපිට පාත්‍ය වහලා එහෙම නැත්නම් ආවරණය කිරීම තුලින් පසේ වල්ලෙන එක පාලනය කරගන්න පුළුවන්. ඒ තොරතුරු මිල්ලනේ කෘෂිකර්ම උපදේශක මුන්තික පුෂ්ප කුමාර මහතාගෙන්. දිරියක වර්ග සාම්ප්‍රදායික වගාවෙන් ඔප්පට ගිහින් පාරිසරික අහිතකර බලපෑම් අවම කරමින් සිදු කරන වගාවක් විදිහට ආරක්ෂිත ගෘහ තුල වගාව හඳුන්වා දෙන්න පුළුවන්. මේ වගාව හරියට කළොත් ඉහළ ආදායමක් උපයා ගන්න හැකියාවක් තිබෙන බව ඔබට පසක් වේවි මේ කතාව ඇහුවොත්. මම චින්තක පෙරේරා ලිපිනය පාලගම කොල්ගස්සෝවිට. මේ වෙලාවේ අපි කරගෙන යනවා නයිමිරිස් විශේෂයක්, මාළු මිරිස් සහ කරවිල තක්කාලි කියන වර්ග හතර කරගෙන යනවා. ටනල් 7ක් තියෙනවා සම්පූර්ණ වර්ග අඩි 14500ක්. මොකද්ද මුලින්ම පටන් ගත්ත භෝග වර්ගය?
මුලින්ම මම වගා කරන්න පටන් ගත්තේ මාළු මිරිස්, නයි මිරිස් කියන දෙක. හොඳයි. සාමාන්‍ය පරිසරයේ වගා කරනවට වඩා ආරක්ෂිත ගෘහයක වගා කිරීමේදී මොනවද ඔබතුමාට ලැබුණු වාසි? ඇත්තටම පොහොර භාවිතය, ඊට පස්සේ කාලගුණික දේවල් වලින් තිබෙන ප්‍රශ්න, සත්වහානි, භූමිහානි, මේ දේවල් අවම මට්ටමකින් කරගන්න පුළුවන් එක තමයි ලබා ගන්න තියෙන. සහ ජලය ලබා දීමේ පහසුව සහ අර පිරිමැස්ම අපිට අවශ්‍ය කරන ශ්‍රමය ගොඩක් අඩුවෙන් කරගන්න පුළුවන්. කොයිතරම් කාලයක් වෙනවද මේ වගා කටයුතු ආරම්භ කරලා? දැන්ට අවුරුදු 2කමාරක වගේ කාලයක් කරගෙන යනවා. දැන් ඔබතුමා මේ ආරක්ෂිත ගෘහ තුල බිම හිටවලා තියෙනවද නැත්නම් බෑග් වල වගාවද සිදු කරන්නේ? බෑග් වල පොට්ටල තමයි වගා කරන්නේ. මාධ්‍ය විදිහට මොනවද යොදාගන්නේ? ඔබත් කුකුල් පොහොර, ඊට පස්සේ කොම්පෝස්ට්, ඊට පස්සේ ඩොලොමයිට්, ඒ ප්‍රමාණ වලින් කලවම් කරලා pH අගය බලලා ඒ විදිහට පොට් එක හදා ගන්නවා. ජල සම්පාදනය, පොහොර සම්පාදනය වගේ දේවල් කොහොමද මේ ආරක්ෂිත ගෘහයක් තුල සිදු කරන්නේ? ජල සම්පාදනය නම් ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් හරහා තමයි අපි දෙන්නේ. එතකොට ඒක වර්ෂා කාලවලදී ජල ලබා දෙන එක අඩු කරනවා. ගොඩාක් ප්‍රශ්න තියෙන කාලවල වලට සමහරවිට දවසට දෙපාරක් වගේ ජලය ලබා දෙන ඔක්කොම ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකක් කරා තමයි පොලිටනල් ඔක්කොගෙම ජල සම්පාදනය කරන්නේ. පොහොර යොදන එකත් ගොඩක් වෙලාවට ඉරිගේෂන් සිස්ටම් එක තුලම දෙන්න පුළුවන්. ඊට අමතරව දියර පොහොර වැඩි වශයෙන් භාවිතා කරනවා. හොඳයි. කරවිල වගේ භෝගයක් ඇයි මේ වගේ ආරක්ෂිත ගෘහයක වගා කරන්න තෝරගත්තේ? ඇත්තටම මේ වගේ ගෘහයක් තුළ වගා කරනකොට මාළු මිරිස් වගේ ඒවට සාපේක්ෂව වියදම ගොඩක් අඩුයි. මොකද ඒවට යොදන්න තියෙන පොහොර කෘමිනාශක ගොඩක් අඩු ප්‍රමාණ තමයි යොදන්න වෙන්නේ. ඒකත් එක්ක යම් කිසි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. කරවිල කොයිතරම් ප්‍රමාණයක් එළීම සිදු කරනවද එක වාරකදී? කරවිල සාමාන්‍යයෙන් වර්ග අඩි 1000ක සතියකට කිලෝ 25-34 වගේ ගන්න පුළුවන්. ඊට අමතරව මොනවද වගා කරලා තියෙන්නේ? තව අපි තක්කලි වගා කරනවා. මොනවද තක්කාලි ප්‍රභේදය? ගොඩක්ම වගා කරන්නේ ප්ලැටිනම් විශේෂය තමයි වගා කරන්නේ. හොඳයි, මේ තරම් අස්වැන්නක් ලබා ගන්නට හොඳ සාර්ථක වගාවක් පිහිටුවීම අවශ්‍ය වෙනවනේ. ඔබතුමා කොහොමද මේ භෝග වගාව පිහිටුවන්න බීජ ලබා ගන්නෙ? එහෙම නැත්නම් පැල සපයා ගන්නෙ? අපි බීජ තමයි ලබාගන්නේ. බීජ ලබාගෙන වෙනම අපි පැල ලබා ගැනීමට වෙනම කටයුතු කරනවා. එතකොට සාමාන්‍ය අපි බීජ channel තුල වගා කරන සුදුසු බීජ තෝරා ගන්න නියමිත ප්‍රමිතියෙන් යුතු බීජ ලබා ගන්න අපි කටයුතු කරනවා. ඔබතුමා නයි මිරිස් වගා කරලා තියෙනවා. ඒ වගේම මාළු මිරිස් වගාවත් කරනවා කිව්වා. කොයිතරම් අස්වැන්නක් නෙලා ගන්නවද කියන කාරණාව ගැනත් අපි කතා කරමු. සාමාන්‍යයෙන් මාළු මිරිස් වගාවක් වගේ කරනවා නම් සතියකට වර්ග අඩි 1000කට කිලෝ 25-34 වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. මොන වගේ මිලකටද අලෙවි කරන්නේ මාළු මිරිස්? මිල නම් උච්චා වචනයන් වෙනවා. සාමාන්‍යයෙන් අවුරුනේ අපි රුපියල් 250 මට්ටමේ ඉඳන් රුපියල් 800-900 මට්ටමට එනකම් මිල ඒ කාලවල තීරණය වෙනවා. නයි මිරිස් වගාවෙන්? නයි මිරිස් වගාවේ වර්ග අඩි 1000කට සතියකට කිලෝ 15-20 ඒ අතර වගේ ගන්න පුළුවන්. එතකොට ඒකේ මිල රුපියල් 800-1500 අතර වගේ වෙනස් වෙනවා. වගා කටයුතු වලින් ගොඩක් අය ඈත් වෙනවානේ. නමුත් ඔබතුමා අලුත් විදිහට හිතලා වගා කරනවා. වගාව තුළින් අපිට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් සහ ඒ පොලිටනල් වලට ගිය වියදම අපිට අවුරුදු 2.5 ඇතුළත වගේ සම්පූර්ණ අපිට හොයාගන්න පුළුවන් සහ ශ්‍රමය සහ පොහොර සඳහා යන වියදම් ඒ ටික අපිට හරියට තියාගෙන යන්න පුළුවන්. හොඳයි, ඔබතුමා වෙන ව්‍යාපාරයක් එහෙම නැත්නම් වෙන රැකියාවක් කරනවද? ඔව්, මම රැකියාවක් කරනවා. ඒ අතරේ කොහොමද මේ දේවල් කළමනාකරණය කරගන්නේ? ඒව කරගෙන යන සේවක මහතුන් දෙදෙනෙක් ඉන්නවා. මම හවසට වගේ ගිහිල්ලා ඒව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා ඒ විදිහට තමයි කරගෙන යන්නේ. ඔබතුමා රැකියාවකින් ආදායමක් ලබන කෙනෙක්. ඇයි මේ වගේ දෙයක් කරා යමු උනේ? භූමියෙන් මට ඉඩ ප්‍රමාණය තියෙනවා. ඒකට ඒ භූමිය මොකක් හරි ප්‍රයෝජනවත් දෙයකට යොදා ගැනීම බැලුවේ. ඒකට බලනකොට මේ වගේ පොලිටනල් ව්‍යාපෘතියක් කරන එක සාර්ථකයි කියලා තේරුණා. වගා කටයුතු වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් එහෙම නැත්නම් වෙනත් ආයතනකින් පුහුණු වගේ දේවල් ලබාගෙන තියෙනවද? අපි නිතරම ප්‍රදේශීය කෘෂිකර්ම නිලධාරී සමග සම්බන්ධ වෙලා අපිට තියෙන ප්‍රශ්න සහ ඒ දේවල් යොමු කරලා උපදෙස් ලබා ගන්නවා. හොඳයි, එහෙනම් බොහොමත්ම ස්තුතියි චින්තක මහත්මයා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. ගොවි ගැටලුවට පිළිතුරු. මේ කාලේ වෙළඳපොලේ ඉහළ මිල ගන්නක් දක්වන එළවලුවක් තමයි බෝංචි කියන්නේ. ඔබ බෝංචි වගා කරන කෙනෙක් නම් සාර්ථක අස්වැන්නක් ගන්න අසීරු බව ඔබට දැනිලා ඇති. ඒකට හේතුව බෝංචි වලට එන විවිධ පලිබෝධ හා රෝග තත්ත්ව. බහුලවම බෝංචි වල දකින්නට ලැබෙන බෝංචි මැස්සාගේ හානිය හඳුනා ගැනීම හා පාලනය කරන ආකාරය ගැනයි අද ගොවි ගැටලුවෙන් අපි ඔබට විසඳුම් ලබා දෙන්නේ. මේ තොරතුරු ගන්නෝරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාංශයේ
සහකාර කෘෂිකර්මාධ්‍යක්ෂ ප්‍රදීපා හේවාරණවීර මහත්මියගෙන්. බෝංචි වගාව ගැන කතා කළොත් අපිට ප්‍රධානම දැක ගන්න පුළුවන් පලිබෝධ කීපයක් තියෙනවා. ඒ අතරින්ම අපිට මුලින්ම දකින්න හම්බෙන බෝංචි මැස්සගේ හානිය. හොඳයි, මුලින්ම අපි බෝංචි මැස්සා ගැන කතා බහ කළෙමු. කොහොමද මේ සතා අඳුරගන්නේ? මොනවාද මේ සතාගෙන් වෙන හානිය? බෝංචි වගා කරන්න කලින් ඇත්තටම මේ හානිය ගැන දැනගෙන තියෙනවා නම් අපිට මේ හානිය එන එක වළක්ව ගන්න පුළුවන්. මම මුලින්ම මේ හානිය ලක්ෂණ කියලා ඉන්නම්. අපේ බෝංචි වගාවේ බීජ හිටවලා සති 2ක් විතර වෙනකොට සතියක් 2ක් යනකොට තමයි මේකේ රෝග ලක්ෂණ ආරම්භ වෙන්නේ. එතකොට අපි දකිනවා සමහර වෙලාවට මැල වෙලා තියෙන පැල දකිනවා. පත්‍ර දෙක එන අවස්ථාවේදී කහ වෙලා තියෙන පැල එනවා. මේකට කොච්චර පොහොර වතුර දැම්මත් ආපහු යථා තත්ත්වයටපත් වෙන්නේ නැහැ. එතකොට පැලයක් ගැලෙව්වොත් ගොවි මහත්තුරුන්ට දකින්න හම්බ වෙනවා පැල පාදස්ස පොඩක් ඉදිමිලා වගේ තියෙනවා. තව පොඩ්ඩක් අපි ඒක පැලේ පොඩි පැලයක් මේක කප්පලා බැලුවොත් එහෙම සමහරවිට පණුවන් ඉන්න පුළුවන් ඒ ගහ ඇතුලේ. මෙන්න මේ ලක්ෂණ වලින් තමයි අපි අඳුරගන්නේ අපේ වගාවට බෝංචි මැස්සගේ හානිය තියෙනවද කියලා. මේක සිද්ධ වෙන්නේ ඇත්තටම බෝංචි මැස්සා කියන්නේ ඊටාම කුඩා මැස්ස සාමාන්‍යයෙන් මිලිමීටර් 1.5ක් විතර වෙන පොඩි සතෙක්. එයා කරන්නේ බෝංචි අපි කියන කොක්කමත් වෙලා යනකොට කියලා ඒ කොළ අවස්ථාවේදී කොළ දෙකක් විතර එන අවස්ථාවේදී පිටතර දානවා කොළ මත. ඊට පස්සේ පිටතර බින්දිලා එන කීටයා පත්‍ර දෙක අතරින් කඳට ඇතුළු වෙලා කඳේ පාදස්සේ කෝෂගත වෙනවා. එතකොට මෙන්න මේ පැලයට අවශ්‍ය කරන පෝෂණය වතුර පසෙන් ගන්න බැරි හින්දා ශාකය නැල වෙනවා, කහ පාට වෙන ලක්ෂණ පෙන්වු කරනවා. මේක තමයි අපි මූලිකවම දකින්නේ බෝංචි මැස්සගේ හානිය කියලා. දෙවෙනි අවස්ථාවේදී අපිට මේ හානිය දකින්න පුළුවන් සාමාන්‍යයෙන් මල් එන අවස්ථාව වෙනකොට. පත්‍ර නටුවට සම්බන්ධ වෙලා තියෙන ස්ථාන සාමාන්‍යයෙන් ඉදිමිලා පත්‍රය කහපාට ගන්න. දැන් පත්‍රය කහපාට වෙන්න ගොඩාක් හේතු බලපාන නිසා මේක අපිට වෙන් කරලා හඳුර ගන්න පුළුවන් වෙන්නේ පත්‍රය නටුවට සම්බන්ධ වෙන ස්ථාන ටිකක් ඉදිමිලා වගේ තියෙනවා. දුඹුරු පාටවල ඉදිමිලා. ඒ ස්ථානත් අපි කපලා බැලුවොත් එහෙනම් පණුවෙන් දක්නත් පුළුවන්. මේක ඇත්තටම මේ දෙවෙනි අවස්ථාවේදී බෝංචි මැස්සගේ හානිය එන එක කලාතුරකින් වෙන්න පුළුවන්. නමුත් මූලික අවස්ථාවේදී ඒ කියන්නේ පැල වෙලා සතියක් දෙකක් ඇතුළත අපිට හානිය බොහෝ වෙලාවට දක්නන හම්බ වෙනවා. පාලනය කරගන්න ආකාරය ගැනත් කතා බහ කරමු. මේක අපිට පාලනය කරගන්න ලේසි. මේකට අපි හඳුන්වලා දීලා තියෙනවා බීජ ප්‍රතිකාර ක්‍රමයක්. සමහර ගොවි මහත්තුරු දන්නවා ක්‍රූසර්. එතකොට මෙන්න මේ ක්‍රූසර් ප්‍රතිකාරයෙන් මගින් අපිට බෝංචි මැස්සගේ හානිය පාලනය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ක්‍රූසර් 1.5 බීජ කිලෝයකට බෝංචි බීජ කිලෝයකට මිශ්‍ර කරලා වතුර සල්පයක් දාලා අපි පැය 24ක් පෙඟෙන්න තියලා තමයි බීජ හිටවන්නේ. එතකොට දැන් මේ ගොවි මහත්තුරුගේ වගා කරන ප්‍රදේශවල කොල්ල විචිත්‍ර වෛරසයක් දකින්න හම්බ වෙනවා නම් අපි මෙන්න මේ බීජ ප්‍රතිකාරකයට ක්‍රූසර් ග්‍රෑම් 3.5ක් දාන බීජ කිලෝයකට. එතකොට ඒ දෙකෙන්ම මූලික ආරක්ෂාවක් හම්බ වෙනවා අපේ පැලේට. එතකොට අපිට පුළුවන් නම් ක්‍රූසර් ග්‍රෑම් 3.5 බීජ කිලෝයකට කියන අනුපාතයට යොදන්න අපිට බෝංචි මැස්සගේ හානිය වගේම සුදු මැස්සා කියන වෛරසෙනොත් පොඩි කාලෙදී ඒ පැලවලට ආරක්ෂාවක් හම්බ වෙනවා. එතකොට ඉස්තර ගොවි මහත්තුරු පුරුදු වෙලා හිටියා කොක්ක මතු වෙනකොට බෝංචි මැස්සට කියලා කෘමිනාශක යොදන්න. එතකොට මේ බීජ ප්‍රතිකාරකය කළොත් කොක්ක මතු වෙනකොට කෘමිනාශක යෙදීම අවශ්‍ය වෙන්නේ නැහැ. හදිස්සියෙම ගොවි මහත්තයෙකුට මේ බීජ ප්‍රතිකාරය කරන්න බැරි වෙලා මේ රෝග ලක්ෂණ තියෙනවා නම් එයාට පුළුවන් බෝංචි මැස්ස සඳහා අදාළ නිර්දේශිත කෘමිනාශකය, ඒ කියන්නේ මාෂල් වගේ කෘමිනාශකයක් පාවිච්චි කරලා බෝංචි මැස්සගේ හානිය පාලනය කරගන්න. ඔබට බෙහෙවින්ම ස්තුතියි සහකාර කෘෂිකර්මාධ්‍යක්ෂ ප්‍රදීපා හේවාරණවීර මහත්මියනි. අද දවසේ අපි ලබා දුන් උපදෙස් තොරතුරු නිවැරදිව ග්‍රහණය කරගෙන සාර්ථකත්වයේ කරා යන්නට අපි ඔබට සුබ පතනවා. ඉදිරි සතියේ හමු වන බලාපොරොත්තුවෙන් ජයග්‍රාහී සත්‍යයක් ඔබට ප්‍රාර්ථනා කරනවා. කොරටුවට තාක්ෂණික දායකත්වය කෘෂිකර්ම උපදේශක හර්ෂ හිරාන්. පිටපත අධීක්ෂණය නියෝජ්‍ය කෘෂිකර්මාධ්‍යක්ෂ ප්‍රියන්තා නිල්මිනි. උපදේශකත්වය අතිරේක අධ්‍යක්ෂ චාන්දනී මුතුකුඩාරච්චි. කොරටුව ඔබ වෙත ගෙනා මම අංජලි වලිසුන්දර.